රන් රේට් එක කියන්නේ මොකක්ද? නෙට් රන් රේට් එක හදන විදිහ දන්නවද? කතා කරමු රන් රේට් එක ගැන ක්‍රිකට් මාස්ටර් එක්ක. පුරුදු විදිහටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් මාස්ටර් එකකට දාන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ ඉටෝරයකින් පස්සේ තමයි මේ වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලෝ හමු වෙන්න මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ රන් රේට් එක ගැන. රන් රේට් එක කිව්වම රන් රේට් එක විදිහට ගණන් ගන්නේ කණ්ඩායමක් පන්දු වාරයකදී ලබා ගන්නා ලකුණු සංඛ්‍යාවේ දල ලකුණු සංඛ්‍යාව. ඉතින් මේක ගණනය කිරීමේදී ක්‍රම කීපයක් තියෙනවා. මුලින් පන්දුවල පහළ දෙන කණ්ඩායමක් ගත්තාම ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය ඔවුන් ඒ වෙද්දී ලබාගෙන තියෙන ලකුණු සංඛ්‍යාව ඒ වෙද්දී ඔවුන් පන්දුවල පහළ දුන් පන්දු වාර සංඛ්‍යාවෙන් බෙදලා තමයි ලබා ගන්නෙ. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. උදාහරණයක් විදිහට ගත්තාම අපි හිතුවොත් පන්දු වාර 10ක වගේ තරගයක් කියලා. පන්දු වාර 10ක තරගයකදී පන්දු වාර 5ක් අවසානයේ ලකුණු 30ක් ලබාගෙන ඉන්නවා නම් ලකුණු 30 පන්දු වාර 5න් බෙදලා දල ලකුණු ලබා ගැනීමේ වේගය 6ක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අවසානයේදී පන්දු වාර 10 අවසන් වෙන්න තියෙද්දී ලකුණු 60ක් ලබාගෙන තිබ්බා නම් පන්දු වාරයකදී දල ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 6යි. හැබැයි මේක වෙනස් වෙනවා. ඔවුන්ගේ කඩලු 10ම මේ පන්දු වාර 10 ඇතුලේ බිඳ වැටුණොත්. අපි හිතමු පන්දු වාර 10 ඇතුළතදී ඔවුන් සියලු දෙනා දැවී යනවා පන්දු වාර 9ක් තුලදී. මේ වගේ අවස්ථාවකදී සියලුම දෙනා දැවී ගියොත් සලකන්නේ එම කණ්ඩායම සියලුම පන්දු වාර 10ම ක්‍රීඩා කළා කියන එක. එහෙම බලපුවාම ඔවුන් මේ වෙද්දී ලකුණු 50ක් ලබාගෙන සිටියා නම් 50 බෙදෙනවා 9න් නෙමෙයි 10න්. පන්දු වාරයකදී ලකුණු ලබා ගැනීම වේගය 5ක් බවට පත් වෙනවා. ඉතින් මේක තමයි මුලින් පන්දුවට පහළ දෙන කණ්ඩායමක ලකුණු ලබා ගැනීම ගණනය කරන ආකාරය. ඊළඟට අපි කතා කරොත් අපි දැකලා තියෙනවා තරඟ අතරතුර දෙවෙනි ඉනිං වලදී කරන්ට් රන් රේට් එක රික්වයර්ඩ් රන් රේට් එක කියලා රන් රේට් දෙකක් සඳහන් වෙනවා. ඉතින් මෙහිදී මේ කරන්ට් රන් රේට් එක විදිහට දක්වන්නේ ඒ මොහොත වෙද්දී එම කණ්ඩායම ලබාගෙන තිබෙන දල ලකුණු ලබා ගැනීමේ වේගය. ඒ වගේම ඒ වෙලාවෙදී රික්වයර්ඩ් රන් රේට් එක විදිහට දක්වලා තියෙන්නේ ජයග්‍රහණය සඳහා ඔවුන් ඉතුරුව ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව ඔවුන්ට තවත් ඉතුරු පන්දු වාර සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන සංඛ්‍යාව. ඒ කියන්නේ ජයග්‍රහණයක් අවශ්‍යයි නම් දිගින් දිගටම ඔවුන් එකම රේට් එකකින් පහර දෙනවා නම් ඒ පහර දිය යුතු ඒ ලකුණු ලබාගත යුතු රේට් එක තමයි මේ රික්වයර්ඩ් රේට් එක විදිහට සඳහන් කරන්නේ. ඊළඟට අපි කතා කරනවා නෙට් රන් රේට් එක ගැන. නෙට් රන් රේට් එක ගැන කතා කරන්නේ කණ්ඩායම් කිහිපයක් සහභාගී වන තරගාවලිවලදී කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරගාවලිවලදී නෙට් රන් රේට් එක ගැන කතා කරන්නේ නැහැ. මොකද තරගාවලියකදී කණ්ඩායම් වැඩි සංඛ්‍යාවක් ඉද්දී ඔවුන්ව වර්ග කරද්දී ඔවුන්ව කාණ්ඩ කරද්දී ඔවුන්ට අංකයක් දෙද්දී ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට මේ නෙට් රන් රේට් කියන එක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. නෙට් රන් රේට් එක ගණන් කරන්නේ අපි උදාහරණයක් විදිහට A සහ B කණ්ඩායම් දෙකක් ගත්තොත් ඒ කණ්ඩායම තමන්ගේ පන්දු වාර 10 තුලදී ලකුණු 60ක් ලබා ගත්තා කියලා අපි හිතමු. ඒදී ඔවුන්ගේ ලකුණු ලබා ගැනීම වේගය ලකුණු 6ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. B කණ්ඩායම තමන්ගේ පන්දු වාර 10 තුල ලකුණු 50ක් පමණයි ලබා ගැනීමට සමත් වෙන්නේ කියලා අපි උපකල්පනය කරමු. එතකොට B කණ්ඩායම ලකුණු 10කින් පරාජයටපත් වෙනවා. ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 50 බෙදීම 10 5ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. මේදී A කණ්ඩායමේ නෙට් රන් රේට් එක ගණනය කළොත් ඒ ගණනය කරන්නේ ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ප්‍රතිවාදීන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගයෙන් අඩු කරනවා. එවිට 6 ඍණ 5 සමානයි ධන 1ක් විදිහට තමයි පැක් වෙන්නේ. ඒ වගේම B කණ්ඩායමේ නෙට් රන් රේට් එක ගණනය කළොත් ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 5යි ප්‍රතිවාදීන්ගේ 6යි. එතකොට 5න් 6ක් අඩු කළාම ඍණ 1යි. ඉතින් ජයග්‍රාහී කණ්ඩායමට දල ලකුණු ලබා ගැනීමේ වේගයකුත් පරාජිත කණ්ඩායමට ඍණ ලකුණු ලබා ගැනීමේ වේගයකුත් මේ ආකාරයේදී හිමි වෙනවා. ඉතින් තරගාවලියක් අවසානයේදී තරගාවලියක 1 2 3 4 තෝරද්දී ජයග්‍රහණ සංඛ්‍යාව සමාන නම් මේ නෙට් රන් රේට් එක අනුව තමයි ගණනය කිරීම ස්ථානගත කිරීම සිද්ධ වන්නේ. ඉතින් එහෙනම් අන්තිමේදී මතක් කරනවා තාමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න වටිනවා කියලා හිතනවා නම් පල්ලෙහා තියෙන bell icon එක click කරලා
අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා අපේ වීඩියෝ එකක් දාපුවම නොටිෆිකේෂන් එක ගෙනගන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් අදට අපි සමුගන්නවා. සුබ දවසක්.